හරි දැන් මම රසමස කෑමක් හදන්න තමයි යන්නේ. එකක් බලමු මම කොහොමද මේක හදන්නේ කියලා. Welcome back to my YouTube channel. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. Subscribe කරලා මගේ ලස්සන වීඩියෝ එක එකතු වෙන්න. Good morning ළමයි. ඉතින් ඔයාලට කොහමද? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම මොකද්ද ගෙනාවේ? අද මම ගෙනාවේ මගේ දවසින් භාගයක් ගෙවුනේ කොහොමද කියලා. ඉතින් මම උදෙන්ම නැගිටලා මගේ මූණ හෝද ගන්නවා. ඉතින් මම මේ මූණ හොදගන්නේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න. ඉතින් මේ විදිහට මම මගේ මූණ හොඳට හෝද ගන්නවා. ඉතින් හොදගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේකේ වතුර ඉවත් කරගන්න ඕන. ඉතින් ඒ වගේම කියන්න ඕන මූණට වෙනම ටවල් එකක් පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම. හරි ඉතින් දැන් අපි යන් අපේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න. ඉතින් මේ විදිහට අයිස් කියුබ් එකක් අරන් මූණේ ගා ගන්නවා. ඒ වගේම කියන්න ඕන ළමයි මීට මාස ගානකට කලින් මගේ මූණ ගොඩාක් කුරුලා ආවා. ඊට පස්සේ මම මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක ආයෙමත් කරන්න පටන් ගත්තා. මේක කරන්න පටන් ගත්තට පස්සේ මගේ කුරුලා යන එක ගොඩාක් අඩු වුණා. ඉතින් ඔයාලටත් කුරුලා ප්‍රශ්න තියෙනවා නම් මේක කරලා බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මං ආවා විටමින් D ගන්න. ඉතින් විටමින් D කියන්නේ අපිට නොමිනේම ගන්න පුළුවන් විටමින් එක. ඉතින් මේක මං හැමදාම නම් කරන්නේ නැහැ. ඉතින් දැන් මම ආවා මගේ වතුර එක බොන්න. ඉතින් මම දවසට අවශ්‍ය කරන අවම වතුර ප්‍රමාණය බොන්න උපරිම try එකක් දෙනවා. ඊට පස්සේ මම ගියා ඇඟ හොද ගන්න. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ මම ගියා මගේ සීරම් එක ඇප්ලයි කරන්න. ඉතින් අද දවස මම ගෙදර ඉන්න නිසා සීරම් එක විතරයි මම ඇප්ලයි කරන්නේ. ඉතින් ළමයි ඔයාලටත් කුරුලෑ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න. ඉතින් හොඳ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න, හොඳ ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න, හොඳ ෆේස් පැක් එකක් පාවිච්චි කරන්න. ඉතින් ෆේස් පැක් කිව්වහම ඔයාලට පුළුවන් නම් ස්වභාවික ෆේස් පැක් එකක් හදාගන්න. ඒක ගොඩක් හොඳයි. මම ඉස්සරහට මගේ වීඩියෝස් වලදී ඔයාලට ගේන්නම්කෝ. ඉතින් ඒ වගේ හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් කරගන්න. එතකොට අපේ කුරුලෑ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම හොඳ ඩේ ක්‍රීම් එකක් හොඳ නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් අපේ ස්කින් කෙයාර් රූටින් එකත් එක්ක අපේ හම ගොඩාක් ලස්සන කරගන්න අපිට පුළුවන්. දැන් ඒකත් හරි. දැන් අපි යමු ඩ්‍රින්ක් එක හදන්න. ඉතින් ළමයි වදමල් කියන්නේ කොච්චර ගුණ ඖෂධීය ශාකයක්ද කියලා ඔයාලා දන්නවනේ. ඉතින් ඒ වගේම මම මේ වදමල් වලින් හදාගන්න ඩ්‍රින්ක් එක ගැන මගේ කලින් වීඩියෝස් වලත් දාලා තියෙනවා. ඉතින් ඔයාලා ගෙදර වදමල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ඩ්‍රින්ක් එක try කරලා බලන්න. ඉතින් වදමල් වලින් නම් මම උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම අපේ ගෙදර නිල් කටරවලු මලුත් තියෙනවා. ඒකේ වීඩියෝ එකක් මම ආයෙමත් පස්සේ ගේන්නම්කෝ. ඊට පස්සේ මේ වදමල් එක හොඳට හෝද ගන්න ඕන. මොකද මේකේ චූටි චූටි සත්තු ඉන්න නිසා මේක හොඳට හෝදගෙන කෝප් එකට දාගන්නවා. ඊට පස්සේ මේකට මද උණුසුම් වතුර වලින් ටිකක් එකතු කරගන්න ඕන. විනාඩි 5ක් විතර අපි මේක තැම්බෙන්න තියලා තමයි බොන්න ගන්නේ. හරි දැන් අපි මේක බොන්න තමයි යන්නේ. ඉතින් දැන් මම උදේට කන්න මොනාරි හදාගන්න තමයි යන්නේ. හරි දැන් මම රසමස කෑමක් හදන්න තමයි යන්නේ. අම්මෝ ඉයලා තියෙන ඒවා කන්න කැමති නැති නිසා මම හදාගන්නවා මං ආස විදියට බත් එකක්. බලමු මං කොහොමද මේක හදන්නේ කියලා. දැන් යනවා මම මගේ බත් එක හදන්න. ඉතින් ඉස්සර වෙලාම තාච්චියක් ලිපේ තියලා ඒකේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියා ගන්නවා. ඊට පස්සේ තේ ටිකක් දාලා ඒකට සුදු ලුණුයි කරපිංචායි ලොකු ලුණුයි දාලා හොඳට ෆ්‍රයි වෙන්න දෙනවා. ඒ කියන්නේ මේක අර රත්තරන් පාටට වගේ එනකම් මේක හොඳට තෙලේ පැදෙනකම් ඉන්න ඕන. අන්න එතකොට තමයි අපේ බත් එක ගොඩාක් රස වෙන්නේ. ඉතින් මේ විදිහට ඒක බැදෙනකම් ඉඳලා ඊට පස්සේ එකතු කරගන්නවා කැරට්. කැරට් අපිට ගා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කෑලි වලට කපන්නේ නැතුව. ඉතින් මේ විදිහට ගාගත්ත කැරට් දාලා ඒකත් මික්ස් කරනවා.
ඉතින් මේ විදිහට අපේ කැරට් ටික තෙම්පරාදු වෙද්දී මම දැන් යනවා මේකට බිත්තර එකතු කරන්න. මම මෙතනදී බිත්තර ගෙඩි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට ලුණු කුඩු දානවා. මේ විදිහට ලුණු කුඩු දාලා මේක හොඳට කෑලි වෙන් කරගන්නවා. ඉතින් දැන් මම මේකට කෑලි මිරිස්, ගම්මිරිස් සහ ලුණු කුඩු දාලා මේක හොඳට කලවම් කරගන්නවා. ඉතින් දැන් ගින්දර ටිකක් වැඩි කරගෙන අපේ බත් ටිකයි ලීක්ස් ටිකයි එකතු කරගෙන හොඳට මේක මික්ස් කරගන්නවා. බත් එක නම් හරි. දැන් අපි යමු අපේ චිලි පේස්ට් එක හදන්න. ඉතින් දැන් අපි මේකට තෙල් ටිකක් දාලා සුදු ලුණුයි කරපිංචයි සහ කපාගත්ත ලොකු ලුණුයි දාලා බැදෙන්න දෙනවා. ඉතින් ළමයි මං චිලි පේස්ට් හදාද්දී ලොකු ලුණු වැඩියෙන් එකතු කරගන්නවා. එතකොට චිලි පේස්ට් එක ගොඩාක් රසයි. ඉතින් මේ විදිහට හොඳට ලුණු ටික බැද ගන්නවා. ඉතින් ළමයි මම මගේ චිලි පේස්ට් එකට කෑලි මිරිස් අඩුවෙන් තමයි එකතු කරගන්නේ. ඊට අමතරව මම ලොකු ලුණු වැඩියෙන් එකතු කරගන්නවා. එතකොට චිලි පේස්ට් එක ගොඩාක් රස වෙනවා. අනේ නිසා මම මේ විදිහට තමයි මගේ චිලි පේස්ට් එක හදන්නේ. ඉතින් දැන් මම කෑලි මිරිස් එකතු කරගත්තට පස්සේ මේකට එකතු කරගන්නවා තක්කාලි සෝස්. ඔයාලගව තියෙනවා නම් මෙතනදී සෝයා සෝස් එකතු කරගන්නත් පුළුවන්. එතකොට අපේ චිලි පේස්ට් එක ගොඩාක් රසයි. ඉතින් සෝස් දාගත්තට පස්සේ මම මේකට සීනි දාගන්නවා. ඉතින් දැන් මම මගේ චිලි පේස්ට් එක හොඳට කලවම් කරගන්නවා. මේ වෙලේ මම ලිප ඔෆ් කරලා තමයි මේක කලවම් කරගන්නේ. හරි දැන් යමු අපි පත් එක බෙදා ගන්න. ඉතින් ගොඩාක් බඩගින්නේ තමයි ඉන්නේ. අපි බලමු මේකේ රස කොහොමද කියලා. මේ චිලි පේස්ට් එක ගොඩක් සැර නෑ ළමයි. මොකද අපි මේකට කෑලි මිරිස් අඩුවෙන් සහ ලොකු ලුණු වැඩියෙන් එකතු කරලා තමයි හැදුවේ. ඉතින් මේක ගොඩක් සැර නෑ. ගොඩක් රසයි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි.